වීකෙන්ඩ් එකේ අපි ආවා හොටෙල් එකකට ඩේ අවුට් එකක්. ඉතින් නයිට් එකකට තමයි ආවේ. ඉතින් ඒ vlog එක තමයි අරගෙන ආවිලා තියෙන්නේ. දැන් මම හොටෙල් එකට චෙක් ඉන් වෙලා ඉන්නේ. චෙක් ඉන් වෙලා තමයි මේක මේ vlog එකත් එක දිගටම බලන්න අපේ වීඩියෝ එක කොහොමද කියලා. Then Ko Hello guys, welcome to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ මම මෙතන ඉඳලා. මේ ඇත්තටම අපේ දෙවනි දවසේ කියන අපි නයිට් එකෙන් පස්සේ උදේ තමයි මේ ටික මම වීඩියෝ ගත්තේ. මොකද මම මුලදීම කිව්වා ඔයාලට අපි ඩේ අවුට් එකක් ආවා. ඇත්තටම ඩේ අවුට් කියන්නේ නයිට් එකක් ඉන්න තමයි අපි මේ හොටෙල් එක බුක් කරේ. එතන view එක නම් මාරම ලස්සනයි guys. ඔයාලට පේනවා ඇති අපි ගත්තේ sea view එක. පේන විදිහට තමයි අපේ රූම් එක. ඉතින් ඒකෙන් හින්දා තිබ්බ ක්ලයිමේට් එකත් හරිම හොඳ ක්ලයිමේට් එකක් තිබ්බේ. මොකද අර ගොඩාක් රස්නෙත් නැහැ, අවුවත් සැර නැති. ඉතින් ඒකෙන් හින්දා අපි උදේම නැගිට ගමන් හස්බන්ඩ් පොඩ්ඩක් මුහුදේ හරියේ ඇවිදින්න ගියා. අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි වෙනකන්. ඉතින් ඊට පස්සේ අපි ආයේ බීච් එකේ ඉඳලා හොටෙල් සයිඩ් එකට ආවා. අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා තිබ්බින්දා අපි බ්‍රෙක්ෆාස්ට් එක, ඩිනර් එක, ලන්ච් එක තුනම අපි අවුට්ඩෝර් ඉඳන් තමයි ගත්තේ. මොකද ඒගොල්ලන්ගේ වෙනම තියෙනවා ඇතුළේ ඉඳන් ගන්න පුළුවන්. බට් අපිට හිතුණා view එක ලස්සන හින්දා අවුට්ඩෝර් ඉඳලම අපේ බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් කියන තුනම ගන්න ඕනේ කියලා. හැබැයි ඩිනර් එක නම් ටිකක් අපිට ගන්න අමාරු වුණා. මොකද ඒ වෙලාවේ පොඩි වැස්සක් තිබ්බ හින්දා අපි බ්‍රෙක්ෆාස්ට් එකට අපිට ඇත්තටම ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකකුත් තිබ්බා. බට් අපි දෙන්නම ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් වලට කැමති හින්දා ඒ බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අපි උදේට ගත්තේ.
අපි දෙන්න ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ ගියේ මේ මොහොත ළඟම තියෙන ඔය වගේ තියෙන තැනක උත්තර ඇත්තටම හරිම ලස්සන තැනක්. ඉතින් view එකත් ලස්සනටම පේනවා. ඉතින් අපි එතනට වෙලා පොඩ්ඩක් වෙලා අපි දෙන්න chat එකක් දාගෙන තමයි ඔය ඉන්නේ. ඊට පස්සේ ආයෙත් මොහොත පැත්තට ගිහිල්ලා එතන හස්බන්ඩ් ටිකක් නාලා අපි ඊට පස්සේ pool එකට තමයි ගියේ. මම pool එකේදී නම් නෑවා බීච් එකේදී ලොකුවට නෑවේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් ඊට පස්සේ අපිට තිබ්බ ලන්ච් එක ගන්න. ලන්ච් එක අපිට එළියේ ගන්න නම් බැරි වුණා. මොකද ඇත්තටම වැස්ස හින්දා අපිට අමාරු වුණා ලන්ච් එක එළියේ ගන්න. ඒක හින්දා අපි ලන්ච් එක ඇතුළේදී තමයි ගත්තේ. ඉතින් ඒ විදිහට තමයි අපේ දවස ගියේ. ඇත්තටම හරිම ලස්සන දවසක් වුණා. මතකයන් ගොඩක් එකතු වෙච්ච දවසක් වුණා. අපි මේක ප්ලෑන් කරලා එහෙම ආපු ගමනක් නෙමෙයි. අපිට නිකන් හිතුණ පොඩ්ඩක් වෙනසකටත් එක්ක යන්න ඕනේ. පොඩ්ඩක් බීච් සයිඩ් එකේ හොටෙල් එකකට ඩේ අවුට් එකක් කියලා. ඉතින් එහෙම තමයි මෙතන පානදුරේ මට හොටෙල් එකේ නම හරියට මතක නැහැ. ළඟ හොටෙල්ස් දෙක තුනක් තියෙන හින්දා ඉතින් සමහරවිට මේක දැක්කම දන්නවා ඇති කොහෙද කියලා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මට ලොකු ආසාවක් තිබ්බා බීච් එකේ view එක හොඳටම තියෙන හොටෙල් එකක් ගන්න. ඉතින් ඒකෙන් අපි හොයලා තමයි මේක ගත්තේ. ඉතින් ඇත්තටම ලස්සනයි. හරිම නිදහසේ ඉන්න පුළුවන්. ලොකු crowd එකක් හිටියෙත් නැහැ අපි ගියපු දවසේ. ඉතින් ඒක අපිට ලොකු හසුවක් වුණා. මොකද ඇත්තටම crowd එක වැඩි වෙනම ටිකක් අමාරුයිනේ. ඉතින් ඔය විදිහට අපේ දවස ගෙවුණා. ඉතින් මේ වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. thank you මගේ වීඩියෝස් බලනවට.